අද අපි බලමු රස නූඩල්ස් එකක් හදන හැටි. මේකට ඔයාට ඕන වෙනම තක්කාලි ගෙඩි 3ක් විතර. ඉතින් ඒව අරගෙන මේ විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ ඔයාට ඕන වෙනවා බෙල් පෙපර්. බෙල් පෙපර් පාට දෙකකින් ගන්න නම් හොඳයි. නැත්නම් ඔයාට මාළු මිරිස් උනත් ගන්න පුළුවන්. ඒවත් පොඩිවට කපලා කැරට් අලයකුත් අරගෙන ඒකත් මේ වගේ පොඩිවට කපා ගන්න. ඊට පස්සේ ඔයාට මේකට චිකන් හරි කැමති මසර්ගයක් හරි ගන්න පුළුවන්. ඒක පොඩියට කපලා ඒකට ලුණු, ගම්මිරිස්, මිරිස්, ගාලික් පවුඩර් මේ වගේ අවශ්‍ය තුන පහ වර්ග එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් රත් වෙච්ච තාච්චියකට තෙල් ටිකක් දාලා අර අපි කලවම් කරගත්ත චිකන් ටික තියෙන්නේ. ඒ ටික හොඳට බැද ගන්න පුළුවන්. මේ ටික බැදුනට පස්සේ මේවා තාච්චියෙන් අයින් කරන්න. අයින් කරලා ඒ තාච්චියටම ලුණු, ජින්ජර් ගාලික් පේස්ට් එකෙන් ටිකක් දාලා බෙද ගන්න. දැන් මේ බෙදගත් එකට අපි කලින් බ්ලෙන්ඩ් කරගත්ත තක්කාලි ටික එකතු කරන්න. ඊට පස්සේ ඒකට ඔයාට අවශ්‍ය නම් චිකන් කියුබ් එකතු කරන්න පුළුවන්. දැන් ඒක කලවම් කරන්න. විනාඩියකට විතර පස්සේ අපේ අර චිකන් ටික ඒ ටිකයි එළවලු ටික එකතු කරනවා. ඊළඟට ඔයාට පුළුවන් කැමති නූඩ්ල්ස් වර්ගයක් අරන් මේ වගේ තඹ ගන්න. තඹ ගත්ත නූඩ්ල්ස් ටිකේ වතුර හොඳට පෙරා ගන්න. ඊට පස්සේ ඒ නූඩ්ල්ස් ටික අපි අර හදාගත්ත මිශ්‍රණයට එකතු කරන්න. මේ හැම වෙලාවෙම ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගන්න එක හොඳයි. ඊට පස්සේ මේක හොඳට කලවම් කරලා ඔයාට පුළුවන් ලිපෙන් බා ගන්න. දැන් මේ රස නූඩ්ල්ස් එක කාලා බලන්නකෝ.